අනාත්ම භාවය ප්‍රකට කරන්න පුළුවන් එක එක ක්‍රමවලින්. අනාත්ම භාවය කියන එකේ එක ලක්ෂණයක් තමයි වසඟෙහි නැති බව. යමක් ඉපදී බිඳේ නම් ධර්මස්ස භාවයක් ලෙස ජරාග්නියට ලක්වීම නිසා ඒ වසඟේ නෑ කාගේවත්. ඒ නිසා අනාත්මයි. හේතුන් නිසා හටගෙන බිඳෙන ධර්මයක් නම් ඒිනුත් ගම්ම වෙනවා අනාත්ම බව. මොකද්ද? හේතුන් නැති කල්ලි විතරයි හටගන්නේ. හේතුන් නැති කල්ලි හටගන්නේ නෑ. ඒ නිසා වසඟේ නෑ. ඒ වගේම හේතුන් තියනවා නම් හට ගැනීම නවත්තන්නත් බෑ. හට ගැනීම වළක්වන්නටත් බෑ. දැන් හේතුන් නැති කල්ලි විතරයි හටගන්නේ. හේතුන් නැති කල්ලි නෑ. උපමාව පින් කරලා නැත්තම් සුගති උපදින්නට බෑ. සුගතිය ප්‍රතිසන්දිය බලාපොරොත්තු වුණාට හරියන්නේ පින් කරලා නැතුව. හේතුන් ඇති කල්ලි විතරයි, ඒ කියන්නේ කරපු පිනක් ඉදිරිපත් වුණොත් විතරයි සුගතියේ ප්‍රතිසන්දිය සිද්ධ වෙන්නේ. අපි ප්‍රාර්ථනා කරා කියලා හරියන්නේ නෑ. ඒ වගේම අකුසල් කරලා අකුසලයක් ඉදිරිපත් වුණොත් අපේ මරණාසන්නයේදී අකුසල හේතු ඇති කල්ලි කොච්චර ප්‍රාර්ථනා කළත් දුර්ගති උප්පත්තියකට යන්න සිද්ධ වෙනවා. හේතුව ඇති කල්ලි ඵලය ඇතිවීම වළක්වන්නට බැරි බවත් අනාත්ම ගතියක්. හේතුව නැති කල්ලි ඵලයක් උපදවන්නට බැරි බවත් අනාත්ම ගතියක්. හේතුවක් ඇති කල්ලි ඵලයක් ඉපදිනාම ඒකේ බිඳීම නවත්තන්න බැරි බවත් අනාත්ම ගතියක්. ඒ කියන්නේ වසඟේ නැහැ කියන එක. අපේ බලාපොරොත්තු ප්‍රාර්ථනා අනුව පවතින්නේ නැහැ කියන එක. ඒ වගේම පරම්පරාවක් වශයෙන් ගත්තම සන්තතියක් වශයෙන් ගත්තම අනිෂ්ට දේවල් ඒකේ සිද්ධ වෙන එක වළක්වන්න බැරි බව අනාත්ම ගතිය. ඒකනේ කිව්ව අනාත්ම ලක්ෂණ සූත්‍රයේදී. රූපං හිදම් භික්ඛවේ අත්තා අභවිස්ස නයිදං රූපං ආබාධාය සංවත්තේය. මේ රූපේ ආත්මයක් වුණා නම් ආබාධයට පවතින්නේ නැහැ. ආබාධයට හේතු වන්නේ නැහැ. දිඩවන්නේ නැහැ. නයිදං රූපං ආබාධාය සංවත්තේය. යස්මාචකෝ භික්ඛවේ රූපං අනත්තා තස්මා රූපං ආබාධාය සංවත්තේය. නචලබ්බති රූපේ එවං මේ රූපං හෝතු එවං මේ රූපං මා හෝසීති. අපිට රූපේහි මෙසේ වේවා කියලා ප්‍රාර්ථනාවෙන් පවත්වන්නට බෑ. රූපේ අනාත්මයි. වසඟේ නැති නිසා. ඒ නිසා යමක් ඉපදී බිඳෙයි නම් ඒ දුකට හේතු වෙනවා. දුකට හේතු බුත් ඊළඟ එක තමයි සත්‍යය සුඛකාමානි භූතානිනි. සැපේට කැමති. අර කියපු සංස්කාර ධර්මයෝ පංචවිධ නිෂ්පර්යාය දුක්ඛයන්ට හේතු භූත වෙනවා නම් හෝ ඒවයින් යුක්ත නම් ඒක සත්‍යයට පීඩා පිණිස පවතින. ඒක වෙනස් කරන්න බෑ ප්‍රාර්ථනාවෙන්. ප්‍රාර්ථනා කළා කියලා හරියන්නේ නැහැ. මොකද හේතුන් සකස් කළ යුතුයි. හේතුන් සකස් කළ උපදවපු සංස්කාරේ නැවත උපදවන්න නැවත හේතුන් සකස් කළ යුතුයි. ඒක රහතන් වහන්සේවත් ඒ දුකෙන් මිදිලා නැහැ. ඒතර කෙනෙක් කියනවා රහතන් වහන්සේ දුකෙන් මිදුණා නේද? ඇයි මෙහෙම කියන්නේ කියලා. ඔව් උන්වහන්සේ මිදුණා. ඒ තමයි පින්වතුනි එන්නට නියමිත දුකින් මිදිලා තියෙන්නේ. ඒ කියන්නේ උන්වහන්සේ කීනා ජාති කියලා කිව්වනේ. මම ජාතියෙන් මිදුණා කියලා කිව්වනේ. මරණයෙන් මිදුණා කියලා කියනවනේ අපි. මොකද්ද මේ ජීවිතේ මරණයෙන් මිදෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ මිය ගියානේ. උපවත්තන ශාලවනයේදී කාලක්‍රියා කළා. නැවත ඉපතීමක් නැති නිසා අපි ඒකට පරිණිරවාණය කියලා කියනවා. නමුත් ඒක මරණයක් වෙන්නතුනි. රහතන් වහන්සේ මිය යනවා. ඒ කියන්නේ අරහන්ත ඝාතක කර්මය කියලා රහතුන් මැරීම කියලා කියනවා. එතකොට මේ මරණයෙන් මිදෙන්න බෑ රහත් වුණා කියලා. රහත් වුණා මිදින ඊළඟ උප්පත්තිය එන්නට තිබුණා නම් උප්පත්තියක් අනන්ත අප්‍රමාණ උප්පත්ති තිබුණා ඒ වලින් මිදෙනවා. අනුත්පන්න දුකෙන් මිදෙන්නේ. උපාද රහ ඉපදීමේ නියමිත දුකෙන් මිදෙන්නේ. මේ භවයේදීම ඉපදින්නට නියමිත ඒක රහත් නොවුණා නම් උපදින්නට නියමිත කෙලෙස් දුකෙන් මිදෙනවා. රහත් නොවුණා නම් නැවත නැවත භවයේ යන මේ දුකෙන් මිදෙනවා. මේ භවයේ තියෙන පංච උපාදානස්කන්ධ දුකෙන්. ඒ කියන්නේ රූප උපාදානස්කන්ධයෙන් වේදන උපාදානස්කන්ධ ඒ දුකෙන් මිදෙන්නේ. ඒතර අපලා රහතන් වහන්සේ උපාදානස්කන්ධ තියෙනවා. උපාදානස්කන්ධ කියලා කියන්නේ උපාදානයන්ට හසු වෙන ස්කන්ධ කියන එකනේ. ඒකනේ සීලවන්ත සූත්‍රයේ දේශනා කරේ රහතන් වහන්සේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලනවා කියලා විපස්සනා කරනවා. උදේවයි බලනවා කියලා. සීලවන්ත සූත්‍රය බලන්න. රහතන් වහන්සේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් බලන්න. මේ අනුන්ගේ ස්කන්ධ බලවයිනනේ තමන්ගේම රූප වේදනා සංඥා සංස්කාර බලන්න. රහතන් වහන්සේගේ තියෙන පංච උපාදානස්කන්ධයක්. පංච උපාදානස්කන්ධ කියන එකේ තියෙන උපාදානයට අරමුණු වෙන ස්කන්ධ නැතු උපාදාන සමග තියෙන ස්කන්ධවත් උපාදාන සහිත කෙනාගේ ස්කන්ධවත් නෙවෙයි. එහෙම නිර්වචනය තේරවාදී නෑ. එක එක්කෙනා හදාගත්ත නිර්වචන තියෙන්නට පුළුවන්. ඒ නිසා හැබැයි රහතන් වහන්සේගේ හිතේ පහළ වෙන අරිහත් ඵල චිත්තයයි එහි චෛතසික ධර්මයි. ඵල චිත්තේ සහ චිත්තෝත්පාද නැත්නම් ඵල චිත්තේ සහ චෛතසික ධර්ම 36 හෝ 35 හෝ 34 ඒ ඵල සිතර වෙනස් වෙනවා. ඒවා උපාදානස්කන්ධ වන්නේ නේ. ඒවා මොකද කෙලෙස් වලට අරමුණු නොවන ධර්ම. හැබැයි ඒ වල සංස්කරණ දුක්ඛය තියෙනවා. විසල කතා කරමු. ඉපදී බිඳෙන බව තියෙනවා. මොහොතක් පාසා වෙනස් වෙන බව තියෙනවා. ඒක චිත්තයක උනා. මේ වලින් වෙනස් වෙලා නැහැ. ඒ නිසා ඒ වලත් නිෂ්පර්යාය දුක්ඛය තියෙනවා.
දුක්ඛාරය සත්‍ය නොදමුවාට සංඛාර වශයෙන් සංකත දුකෙහි තියෙනවා. ඒකෙන් මිදිලා නැහැ. නමුත් ඒ උපාදානස්කන්ධ වන්නේ උපාදානට අරමුණු වෙන්නේ නැති. රහතන් වහන්සේගේ ස්කන්ධයෝ විනායක උපාදානට අරමුණු වෙන්න පුළුවන්. උපාදානට හිත බවක් තියෙනවා. හිත කර බවක් උපාදානයන්ගේ ස්කෝප් එක ඇතුලේ තියෙනවා. ඒ නිසා රහත් වුණා කියලත් මේ පංච උපාදානස්කන්ධ පරිහරණ දුකෙන් මිදිලා නැහැ. ඒ නිසානේ කිව්වේ රහතන් වහන්සේ පත්වෙච්ච නිවන සෝපාදිශේෂ පරිනිර්වාණයක් කියලා. සෝපාදිශේෂ කියන්නේ උපදි සහිත නිර්වාණය. උපදි සහිත කියන්නේ නිවනේ උපදි තියනවා කියන එක නෙවෙයි. උන්වහන්සේගේ උපදින්නට නියමිත ස්කන්ධය දුරු වෙලා, ක්ලේශය දුරු වෙලා, නමුත් තාමත් සමහර උපාදානස්කන්ධය ඉතිරි. උපදි ඉතිරි. උපදි. සහ උපදි. සෝපාදිශේෂ කියලා කියන්නේ උපදි සහිතව පත් වූ නිවන කියන එකයි. අනුපාදිශේෂ නැත්නම් නිරුපාදිශේෂ වචන දෙකම යොදන්න පුළුවන්. රහතන් වහන්සේගේ චුතියෙන් පස්සේ උන්වහන්සේ යම් නිවනකටපත් වේ. නිකන් නිවනක් කියලා කියන්නේ ස්කන්ධයන්ගේ නූපදින ස්වභාවයක් වේද. එය අනුපාදිශේෂ නිර්වාණය. ඒක නිරුපාදිශේෂ නිර්වාණය. ඒ නිසා මේ දුක්ඛ ධර්මයෝ මෙතන පවතිනවා. රහත් උනත් පවතිනවා. ඒවා වසඟේ නැහැ. අනාත්මයි. ඒවා වල තියෙන දුක්ඛ ලක්ෂණය අපි කැමති වුණත් නැති වුණත් එහි පවතිනවා. ඒ නිසා සත්‍යය සැපයට කැමති. කැමති වුණා කියලා වෙනස් කරන්නට බෑ. එහෙනම් යමක් දුක් උපදවයි නම් එහි අනාත්ම බව එතනින්ම තේරුම් ගන්න. රහතන් වහන්සේ වුණා දුක් වේදනා ඉපදීපදිනකොට නිකන් ඉන්නේ නෑ. ඒක සුව කරගන්න උත්සාහත් වෙනවා. ඒක ප්‍රිය නෑ උන්වහන්සේට. ඒ නිසානේ කිව්වේ නමේ බන්තේ කමනීයන් න යාපනීයන්. මට යැපෙන්න බෑ පහසුවක් නෑ කියලා දේශනා කරා. ඒක සුව වෙන්න බෙහෙත් බොනවා උන්වහන්සේලා. ඒ නිසා මේ සංස්කාර ධර්මය අර කියපු දුක් පහෙන් යුක්ත හෝ දුක් පහට හේතු භූත වෙනවා නම් ඒක වසඟේ නැහැ කියන එකෙන් ගම්ම වෙනවා. මොකද සත්‍යය සැපයට කැමතියි. එසේ වුණත් සංස්කාර ධර්මය දුක්ඛය සමග යුක්තයි. ඒ නිසාත් අනාත්මයි. වසඟේ නැති බව. ඒ වගේ තව අනාත්ම ලක්ෂණයක් තියෙනවා. අනාත්ම කියන්නේ මේකේ අසවලා කියලා පෙන්වන්නට බෑ. අසවල් කෙනෙක් කියලා පෙන්වන්නට බෑ. කෝ පුද්ගලයා කෝ සත්වයා කියලා මේ අසවලා කියලා පෙන්වන්නට හැකියාවක් නැහැ. ඒකත් අනාත්ම බවක්. රූපේද වේදනාවද සංඥාවද සංස්කාරද විඥානද කියලා පෙන්වන්නට බෑ. ඒ නිසාත් මේක අනාත්මයි. අර කිව්වා වගේ හේතු නැති කල්ලිම හට ගන්නවා. ප්‍රාර්ථනා කරාට හේතුන් නැත්තම් හටගන්නේ නැහැ. හේතු නැති කල්ලි ප්‍රාර්ථනා කරාට නූපදී ඉපදීම වළක්වන්නටත් බෑ. හේතු නැති කල්ලි හටගත්තට පස්සේ ප්‍රාර්ථනා කරත් විදින එක වළක්වන්නටත් බෑ. එහෙන් බැලුවම මේ ධර්මය අනාත්ම. දුකට හේතු වෙනවා නම් දුකට හේතු බොහෝ වෙනවා. දුකෙන් වෙන් කරන්නට බැරි නම් දුක් බව නැති කරන්නට බැරි නම් දුක්ඛ ලක්ෂණේ යුක්ත නම් ප්‍රාර්ථනා කරත් නැතත් එහි තියෙන වසඟේ නැති බවක්. ඒ නිසා මේ සංස්කාර ධර්මය අනාත්මයි. එහෙනම් ඉපදී බිඳෙනවා නම් යම් සංස්කාර ධර්මයක් ඒක දුකයි. ඉපදී බිඳෙන ඒ වගේම දුක්ඛ වෙන මේ සංස්කාර ධර්මයෝ අනාත්මයි.